ආයිබෝන් ළමයි මුලින්ම අපි කතා කරමු මොකක්ද මේ ආර්ථිකය කියන්නේ කියලා. හරි. හරිද? එතකොට පුතේ ආර්ථිකය කියන්නේ මොකද්ද? ආර්ථිකය කියන්නේ ළමයි දැන් හිතන්න අපේ සමාජ වටපිටාව තියෙනවා. හරිද? ওই සමාජ වටපිටාවේ ඉන්න මිනිස්සු. හරිද? සහ ওই මිනිස්සයත් එක්කම හැදිච්ච ගොඩනැගිච්ච කණ්ඩායම් ඉන්නවා. හරිද? මෙන්න මේ කණ්ඩායම් වල ළමයි එක එක කණ්ඩායම් වල ප්‍රධානම අරමුණක් විදිහට අපිට ගන්න පුළුවන් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරා ගන්න. එතකොට පුතේ ආර්ථිකයක් කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරා ගැනීම සඳහා ළමයි ඒගොල්ලෝ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. ඒතර ළමයි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා සේවාවක් මොකද කරන්නේ? ආ සේවාවක් ළමයි සපයනවා. හරිද? එතකොට මෙන්න මේ අවශ්‍යතා හා උවමනා සපුරා ගන්නකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන හරිද සමාජ සංවිධාන වලට ළමයි අපි කියනවා ආර්ථිකයක් කියලා. හරිද? එතකොට මේ ආර්ථිකයේ ප්‍රධාන අරමුණක් සහ ප්‍රධාන කාර්යභාරය තමයි අවශ්‍යතා හා උවමනා සපුරාලන එක. ප්‍රධාන කාර්යභාරය තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන එක. හරි. පුතේ එතකොට දැන් ඔයගොල්ලෝ ආර්ථිකයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. සරලවම ආර්ථිකයක් කියන්නේ ළමයි අපි දැන් කණ්ඩායම් එකතු වෙලා අපි මොකද්ද මේ හැමදාම කරන්නේ ළමයි? පුතේ අපි හැමදාම කරන්නේ කාගේ හරි අවශ්‍යතාවයක් හරි උවමනාවක් හරි ඉෂ්ට කරන්න නේ දගලන්නේ. දැන් මම මේ මොකද්ද කරන්නේ? මාත් කරන්නේ මොකද්ද? සේවාවක් සපයන්න මම උත්සාහ කරනවා. හරිද? තේරෙනවා දැන් ගුරුවරු මොකද්ද කරන්නේ? ඒත් සේවාවක් සපයන්න උත්සාහ කරනවා. රජය මොකද කරන්නේ? රජයත් ළමයි භාණ්ඩත් සපයනවා, සේවාත් සපයනවා, හැම දෙයක්ම කරන්න උත්සාහ කරනවා. හරිද? අන්න ඕකට තමයි පුතේ ආර්ථිකයක් කියලා කියන්නේ. සාමාන්‍ය අපි කතා බහක් විදිහට ආර්ථිකය කියන්නේ සහ ආර්ථික විද්‍යාව කියන්නේ ඒක ඉගෙන ගන්න සංකල්ප. මේ දේවල් අපි මේ විදිහට කතා කරමු. මම යන්නේ නැහැ බෝඩ් එකට ගිහිල්ලා එහෙම විස්තරයක් කරන්නේ නැතුව අපි සාමාන්‍ය කතා බහක් විදිහට ලස්සන මේක කතා කරගෙන යන් ළමයි. අපි දවසට එක ගානේ ඔයගොල්ලන්ට එක එක සංකල්ප දැන් ආර්ථිකයෙන් අද පටන් ගත්තා. හෙට ආර්ථික විද්‍යාවට යනවා. ඊට පස්සේ ආර්ථික විද්‍යාවේ තියෙන පොඩි සංකල්ප මොනවද? ඒවට ප්‍රායෝගික මොනවද ගන්න පුළුවන්? අන්න ඒ දේවල් අපි කතා කරමු පුතේ ඉස්සරහට. තමයි අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.